ඊළඟට පින්වත්නි අනුත්තරෝ පුරිස ධම්මසාරති පුරුෂයන් দমনය කරන රතාචාර්ය බඳු සාරති කියලා කියන්නේ ගල් නායකයාට ඉස්සර කාලේ කාන්තාරවල කරත්ත පේලි යනනේ කරත්ත 500,000 යන්න කරත්තවල ඉස්සරහම ඉන්නේ වාඩි වෙලා කවුද? ගල් නායකයා. ඒ රැයට තමයි යන්නේ. එතකොට කරත් යන්නේ කාන්තාරවල. කාන්තාරවල පාරක් තොට නැහැනේ. බලාගෙන ආකාශයේ තියෙන තරු වලින්. ගාන බලාගෙන දැන් ඉස්සරහා යා ගල යනවා. පිටිපස්සෙන් කරත් 500 එනවා. බැරි වෙලාවත් මෙයා මෙම ආකාශයේ බලාගෙන යද්දි නිින්ද ගියොත් සුන් තමයි. එමෙ වෙච්ච අවස්ථා තියෙනවා. එතකොට ආයේ අර ගවේ ටික කැරකිලා හිටපු තැනට එනවා. යා ගන්න බැරුව. එතකොට මේ සාරථි කියන වචනේ තේරුම මොකද්ද? පිරිස කැඳවාගෙන යන්න. පිරිස කාන්තාරයෙන් එතරට ගෙන යන්න. සසර නැමැති කතරෙන් එතරට ගෙන යන්න සාරථි. අනුත්තර පුරිස ධම්මසාරති. ඒකෙදි උන්වහන්සේ පුරුෂයන් দমনය කරනවා. නිකං කරන්න බෑ দমনය කරන්න නැතුව. බුදුරජාණන් වහන්සේ দমনය කරේ කොහොමද? ආයුධයෙන්ද? පරසවචනින්ද? නෑ. උන්වහන්සේ দমনය කළා සත්වයන්ව 3 ආකාරයකින්. দমনය කළා උන්වහන්සේ ප්‍රාතිහාර්ය 3කින්. ප්‍රාතිහාර්ය කීයකින්ද? පළවෙනි ප්‍රාතිහාර්ය තමයි 이르දි ප්‍රාතිහාර්ය. 이르දි ප්‍රාතිහාර්ය කියන්නේ දන්නෝනේ අපිනේ. උන්වහන්සේ 이르දි ප්‍රාතිහාර්යෙන් দমনය කළා. දැන් උන්වහන්සේ ඉති වැඩි ඕනේ මේ මෙහි দমনය කළේ මයංගනේ. මයංගනේට උන්වහන්සේ වැඩියනේ. යක්කු ගහගන්න ලෑස්ති වුණානේ මහානාග කියන වනාන්තරේ. දැන් ඒ කාලේ හිටපේ දැන් ඉපදිලා නම් මතක ඇති. නේද? එහෙම වෙන්න පුළුවන්ද? නෑ යක්කු තාම ඉන්නවා. ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? ගිරිදිවයිනේ. මේ රටේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙච්ච දවසට බුද්ධ අධිෂ්ඨානය නැති වෙනවා. යක්කු සුටුස් ගාලා මෙහෙට පයින්නවා. එතකොට ඉවරයි. මේක ආයේ පාළු වෙලා ආයේ වනාන්තර වෙනවමයි ලංකාව. එතකොට මේ මහානාග කියන වනෝද්‍යානේ යක්කුන්ගේ ඒ යක්කු හරි සැඩපරුසයි. ඒ කියන්නේ ගුණයක් අහන්නේ නෑ. ඉතින් මේක බුද්ධ ශාසනයට හිතවත් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේට වණ වුණා මේ රට සුද්ධ කළා දාන්න. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා 5 මාසෙකින් උන්වහන්සේ මෙහෙට වැඩියා. උන්වහන්සේ වැඩපු දවසේ උන්වහන්සේ ඉස්සලාම ආකාශයේ වැඩ ඉඳලා මොකද කළේ? දැන් උන්වහන්සේ දැන් මයංගනේ චෛත්‍යයේදී එතන. ඔන්න දැන් යක්කු ටික දැන් එතන තමයි රැස් වෙලා ඉන්නේ. දැන් උන්වහන්සේ චෛත්‍යයේ තියෙන භූමිය තමයි අහසේ ඉන්නේ දැන්. උන්වහන්සේ පේන්නේ නැහැ දැන්. දැන් මේ දවල් වෙලාවක මේක උනේ. එකපාරට මොකද උනේ? කට්ට කරවල උඩ. කරවලයි. කරවල නිකන් තිබුණේ. තද සීතලක් ආවා. ඒක කරවලයි හීතයි දෙකයි. ඊට පස්සේ ලොකු වරුසාවක් වැස්සා. යක්කු দমনය කරන්න නිකම් බෑ. ඊට පස්සේ මොකද වුනේ? අනේ අපිට පිටිට කවුරුත් නැද්දෝ කියලා යකුන්ට කියවුණා. ඔන්න ටික ටික ආකාශයේ පේනවා උඩ. කවුද? සාන්ත ශ්‍රමණයන් වහන්සේ නමක් පේනවා. ආකාශයේ වැඩ ඉන්නවා. ඊට පස්සේ අනේ ස්වාමීනි ඔබ වහන්සේත් අපි මේ විපත්යෙන් අපි බේරා දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ හොඳයි උඹලා බේරලා දෙන්නම්. මට මෙතන ඉන්න ටිකක් දෙන්න ඕනේ කිව්වා. අනේ මෙතන විතර නෙමෙයි මේ ලංකාවම හරි ගන්න කිව්වා. අරන් අපි මෙතනින් අපිට මේ බයෙන් මොදවන්න අපි ගියා. උඹලා බය වෙන්න එපා මම බුදු දන්නම් කිව්වා. උන්වහන්සේ පත්කඩේලල බිම වාඩි වුණා. ටිකක් වෙලාවකට ගිනිදැල් විහිදෙන්න ගත්තා. ඊට පස්සේ යක්කුන්ට මොකද උනේ? ඒ සියලුම යක්කු ඒ දරුණු යක්කු ටික කෙලීම ගිහින් මුහුදු තීරයට ගියා. ගියාම උන්වහන්සේ 이르දියෙන් දිවෙනක් ලං කළා.
ඊට පස්සේ උන්වහන්සේ 이르දි බලෙන් යක්කු ඔක්කොම ඒ දිවෙන්ට දැම්මා. දාලා ඈතට යවුවා. දැන් ඒගොල්ලෝ එහි ඉන්නවා. ලංකාවේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙනකන් ඒගොල්ලන්ට මෙහෙට එන්න වරක් නැහැ. ලංකාවේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙච්ච ගමන් ඒගොල්ලෝ ඇවිල්ලා වැඩිදී. එහෙමයි මේක තියෙන්නේ. ඒ අයට සෙට් වෙන්න කැමති අය කවුද? ආන් ඒකයි. දැන් මේවට අයිතිවාසිකම් කියාගෙන ඉන්න කට්ටියට මේ ඒවි. එහෙමයි වෙන්නේ. ධර්මය ගන්නවා කියන්නේ ඒක නෙමෙයි. සරණ යන එක. දැන් දැක්කද සරණ යාම කියන එක වෙනස? ඒ බුදුරජාණන් වහන්සේ එහෙම කළේ මොකේකටවත් නෙමෙයි මේ රට සුදුසු භූමියක් කරන්න. ඒකේ ප්‍රතිඵලය තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා. පටපට ගාලා බලාගෙන ඉඳිද්දි රහතන් වහන්සේලා බී වෙන්න ගත්තා ලංකාවේ. එක යුගයක් තිබිලා තියෙනවා අනුරාධපුරේ මිනිස්සුන්ට මේ මාගලක වී දාලා වේල ගන්නට විදියක් නැහැ කියනවා. එච්චරට දවල් වෙලාවට රහතන් වහන්සේලා ආකහින් වඩිනවා. එහෙම යුගයක් තිබ්බ අපේ මුතු මිත්තන්ගෙන්. දැන් බලන්නේ මොකුත් නැහෙනේ. දැන් මේ පරඩෙල් වගේ නෙමෙයිද අපි. බලන්න වෙනස. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ 이르දි ප්‍රාතිහාර්ය ඥානෙ. උන්වහන්සේ 이르දීන් දමනය කළේ. එතකොට උන්වහන්සේ ලංකාවට 3 වරක් වැඩම කරලා වැඩි 이르දි බලෙන් වැඩම කළේ හැමතැනම වැඩ හිටියා. ඊළඟට උන්වහන්සේ ඉන්දියාවේ කොච්චරවත් මේ 이르දි බලෙන් දමනය කරලා තියෙනවා. ඊළඟට ඔබ දන්නවා ඇති මේ ලෝකේ විශාලම සත්වයා කවුද? රාහු අසුරේන්ද්‍රය. විශාලම සත්වයා. දවසක් මේ රාහු අසුරේන්ද්‍රය යොදුන් ගාණක් කුසයි. එයාට ඕන වුණා බුදුරජාණන් වහන්සේගේ උස පළල මැන ගන්නට. දැන් බුදුරජාණන් වහන්සේ සැතපෙින්දෙද්දි මෙයා ආවා මිම්මක් අරගෙන. මනින්ට හදනවා ඉවර වෙන්නේ. බයින්ද බෑ. ඒ උන්වහන්සේගේ 이르දි බලي හරි විස්මිත එකක්. අදාහ ගන්න බෑ මේ ප්‍රාතිහාර්ය. හරි පුදුම සහගතයි. දවසක් උන්වහන්සේ හිටියා මේ සල් රුක් සෙවණක. ඉන්දිද්දී උන්වහන්සේ භාවනාවෙන් හිටියේ. උන්වහන්සේ දැක්ක භාවනාවෙන් ඉඳි උන්වහන්සේට පෙනී ගියා බ්‍රහ්ම ලෝකයේ එක බ්‍රහ්ම රාජෙක් තනියම හිතෙන් චූන් වෙවි ඉන්නවා. කොහොමද චූන් එක යාගේ? මෙතන තමයි ෂෝක්. මෙතන උපන්නයි මැරෙන්නේ චුත වෙන්නේ. මේක තමයි උත්තරේ කිකි චූන් වෙවි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා අනේ මේ බඹා වුණත් කොච්චර මෝඩද. මෙයිට පාඩමක් උගන්වන්න දැන් සුදුසුයි. බුදුරජාණන් වහන්සේ එතනින් නොපිනී ගියා. දැන් අර බ්‍රහ්ම රාජා බක කියන බ්‍රහ්ම රාජා ඉස්සරහට ආවා. එතකොට අර චූන්‍යකින් මෙයා හිටියේ බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීනි වඩින්ට මෙතන තමයි ෂෝක්. මෙතන තමයි හොඳ. මෙතන තමයි සදාකාලික. මෙතන තමයි ස්ථිර. බුදුරජාණන් වහන්සේට කියනකොට ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ බැලුවා භාග්‍යතුන් වහන්සේ කොහෙද මේ වෙලාවේ? බඹලෝ. බුදුරජාණන් වහන්සේ එතකොට මහා මොග්ගලන් මහරහතන් වහන්සේත් වැඩියා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් වැඩියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් වැඩියා. අනුරුද්ධ මහරහතන් වහන්සේලාත් වැඩියා. ඊට පස්සේ බක බ්‍රහ්මයාට කිව්වා බ්‍රහ්මය ඔහි හරි මෝඩයි කිව්වා. ඒ මොකද මම මෝඩ කියලා ඇහුවා. ඔහි මේ අනිත්‍යතාවය උරුම කරගෙන ඉඳෙද්දී මේ තනියම චූර්ණ වෙන එක මේක බෝඩ වැඩක් කිව්වා. මේක සදාකාලික නෑ, මේක අස්තිරයි අනිත්‍යයි. ඔබ දන්නවද ඔබ මොතන ඉපදුනේ කොහොමද කියලා? ඔබ කලින් හිටපු ලෝකෙ ගැන දන්නවද කියලා? බුදුරජාන් වහන්සේ වදාළ කලින් ඔබ ආස්වල් ලෝකෙ හිටියා. අවිහ කියන ලෝකේ ඉඳලා එහෙන් චුත වෙලා තමයි මෙතන උපන්නේ කිව්වා. මහා බ්‍රහ්මයට ලැජ්ජා හිතුණා. ලැජ්ජා හිතලා කිව්වා එහෙනම් ඕන් ශ්‍රමණේ මම නොපෙනියනවා ඕන් කිව්වා. හා පුළුවන් නම් නොපෙනියන්න කිව්වා.
දැන් බ්‍රහ්මයා මහා බ්‍රහ්මයා අදිෂ්ඨාන කරනවා නොපෙනියන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මහා බ්‍රහ්මයාට කිව්වා බ්‍රහ්ම රාජය එහෙනම් මන්න පිනියන්නද කියලා ඇහුවා. හා පුළුවන් නම් නොපෙනියන්න කිව්වා. සනකින් නොපෙනී ගියා. ගිහිල්ලා ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ ඒ විදිහට බඹලුවත් තමන්ගේ වසඟයට ගත්තා. ඒක ඉරිදි ප්‍රාත්‍යාරය. තව එකක් තියෙනවා ආදේශනා ප්‍රාත්‍යාරය. ආදේශනා ප්‍රාත්‍යාරය කියන්නේ දැන් අපේ හිතේ තියෙන ස්වභාවය බලලා උන්වහන්සේ කතා කරනවා. ඒක ආදේශනා ප්‍රාත්‍යාරය. හැබැයි උන්වහන්සේ මේ ප්‍රාත්‍යාරය දෙක අගය කළේ නැහැ. උන්වහන්සේ හැමතිස්සෙම වර්ණනා කළ වෙන ප්‍රාත්‍යාරයක්. උන්වහන්සේ කැමති ප්‍රාත්‍යාරය මොකක්ද ඒක? අනුශාසනී ප්‍රාත්‍යාරය. බණ කීම. අනුශාසනා කිරීම. උන්වහන්සේ ප්‍රාත්‍යාරයෙන් තමයි මේ සියලුම සත්‍යව සතර අපායන් ඈතර කෙරෙව්වේ. දුකින් නිදහස් වුණේ පිරිනුවම් පෑවේ. ඉතින් මේ ප්‍රාත්‍යාරය තුලින් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝක සත්‍යව දමනය කළා. මේකට සමාන කරන්න පුළුවන් කවුරුවත් නැහැ මේ ලෝකේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණයට අපි වන්දනා කරමු. ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අනුත්තර පුරිස ධම්මසාරති වනසේක. අනුත්තර පුරිස ධම්මසාරති බුදුරජාණන් වහන්සේ සාදරයෙන් මම සරණ යමි. සාදු සාදු සාදු